Hello everyone, welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම මගේ විෂන් බෝඩ් එක හදපු විදිහ. විෂන් බෝඩ් එකක් හදන්න කලින් ඔයාලා ඔයාලගේ goals මොනවද කියලා කැටගරයිස් කරලා ලියා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට educational goals තියෙන්න පුළුවන්, financial goals තියෙන්න පුළුවන්, ඒ වගේම මේ අවුරුද්දේ travel කරන්න ආස තැන් වගේ දේවල් ඔයාලා වෙනම කැටගරයිස් කරලා ලියා ගන්න ඕනි. විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ goals හරි එහෙම නැත්නම් අපේ dreams achieve කරගන්න අපි හදන බෝඩ් එකක්. ඒ වගේම විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ law of attraction method එකක්. එහෙනම් අපි දැන් බලමු මම මගේ විෂන් බෝඩ් එක හදන විදිහ. දැන් මම මගේ goals වලට සමාන photos select කරගන්නයි හදන්නේ. මම photos select කරගන්න use කරන්නේ Pinterest app එක. මම හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් මේ app එක ගැන දන්නවා ඇති කියලා. මම personally ආසම app එකක් තමයි Pinterest කියන්නේ. ඒ වගේම ඔයාලට එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ මේ වගේ ඔයාලගේ goals වලට සමාන photos search කරලා ඒවා download කරගන්න එක. මම vision board එකක් හදන්නේ අවුරුද්දක් ඇතුළත මට achieve කරගන්න ඕන goals මොනවද කියලා. ඒ වගේම ඔයාලට මාස 3කට එහෙම නැත්නම් මාස 6කට අවුරුද්දකට අවුරුදු 5කට වගේ time period එකකට vision board එකක් හදාගන්න පුළුවන්. මම ඔයාලට recommend කරන්නේ ඔයාලට අවුරුද්දක් ඇතුළත achieve කරගන්න ඕන goals දාලා vision board එකක් හදන්න කියලා. මම හිතනවා ඒක success වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා. මම Canva එකෙන් තමයි මගේ vision board එක හදාගන්න යන්නේ. විෂන් බෝඩ් එකකින් ගොඩක් වෙලාවට වෙන්නේ visualization. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයා ආකර්ෂණය කරගන්න කැමති ඔයාගේ ආසම ෆෝන් එකේ ෆොටෝ එකක් විෂන් බෝඩ් එකේ අලවලා තියෙනවා. ඔයා ඒක නිතරම බලද්දී ඔයාට ඒක නිකම්ම visualize වෙනවා. ඔයාට ඒක පේන වාරයක් පාසා ඔයාට නිකම්ම automatically visualize වෙනවා ඔයා ඒ ෆෝන් එක use කරනවා, selfies ගන්නවා, ලස්සන back cover එකක් දාගෙන ඉන්නවා වගේ දේවල්. ඔය වගේ අවස්ථා සිදුවීම් ඔයාගේ mind එකට නිකම්ම ඇතුල් වෙනවා. ඉතින් visualization කරන්න අමාරු අයටත් මේ vision board එක ගොඩක් වැදගත් වේවි. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ videos බලන්න කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලා තාම මගේ WhatsApp channel එකත් එක්ක join වෙලා නැත්නම් මම පල්ලෙහෙන් ඒ link එක දාලා තියන්නම්. ඔයාලා කැමති නම් ඒකට join වෙන්න. ඉතින් මේ තියෙන්නේ මම 2026 වලට හදපු මගේ vision board එක. අපි නිතරම digital devices use කරනවානේ. මම මගේ vision board එක මේ විදිහට මගේ devices වල wall එකට දාගත්තා. ඔයාලා කැමති නම් මේ vision board එකේ print out එකක් අරගෙන ඔයාලගේ room එකේ නිතරම පේන තැනක අලවන්න. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.